තෙරුවන් සියලු දෙනාටම ඉන්ද්‍රාණි තෙන්නකෝන් මහම් ගුරුගෙදර YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයගොල්ලෝ හැම කෙනෙක්ම ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. අපි අද ලෑස්ති වෙන්නේ ඔයගොල්ලෝ මීට කලින් ඉගෙන ගත්තා මූලික බ්ලවුස් එකේ ඉස්සරහ පළුව පිටුපස පළුව අඳින විදිහ. අද අපි ඉගෙන ගන්න මේ මූලික බ්ලවුස් එකට ගැලපෙන විදිහේ මූලික අතක් සහ මූලික කොලර් එකක් ඉගෙන ගන්න. අපි එහෙනම් බලමු මූලික අතකට අවශ්‍ය මිලි මොනවාද කියලා බලමු මුලින්ම. මේ බලන්න. අතක් කපනකොට අපිට ඕන වෙනවා අත දිග ඕන, අත වට ඕන, උරහිස මිනුම ඕන. ඊළඟට උවමනා වෙනවා කවුරුත් නොකියන පපුවට. අපි හිතන්නේත් නෑ පපුවට මෙම්මක් ඕනි කියලා අතක් කපන්න. පපුවට මෙම්මක් ඕන වෙනවා අතක් කපන්න. මේ බලන්නකෝ. අපි හිතමු අත දිග මෙයාගේ 8යි. අත වට අපි හිතමු 12යි. ඊළඟට මෙයාගේ උරහිස 16යි. අපි හිතමු පපුවට මෙයාගේ කීයද 40යි කියලා හිතමු. හරි. එහෙනම් මේ බලන්න. අංක 1. අපි මුලින්ම අත දිග කියන මිනිම ගන්න ඕන. අත දිග 8යි. මේකේ වාතියට එකතු කරන්න ඕනේ අඟල් 1/2. මහම් වාසි භාගයක් එකතු කරන්න ඕනේ. ඔක්කොම කීයද 10යි. හරි. අපි 10ක් දිග රේඛාවක් අඳින්න ඕන. ඔන්න අපි අඟල් 10ක් දිග රේඛාවක් ඇඳා. හරි. දැන් ඕනම කෙනෙක්ගේ මේ මුදුනේ ඉඳලා පහත් කරන්න ඕනේ අඟල් 4/2. මේ මුදුනේ ඉඳලා අඟල් 4/2 පහත් කරන්න ඕන. එතකොට මේ පහත් කරන 4/2 ගොඩාක් කොට අතක් කපනවා නම් එහෙම වෙලාවල් වලදී 4/2ක්ම පහත් කරන්නේ වෙනසක් තියෙනවා. අපි ඒ කොට අතක් යටතේ ඒක ඉගෙන ගමු. ඊළඟට චූටි ළමයින්ට අතක් කපද්දී ඇඳුමක් කපද්දී මෙන්න මේ අතේ මුදුනේ ඉඳලා පහත් වෙන ප්‍රමාණයත් වෙනස්. අපි ඒවා කුඩා ළමුන් සඳහා අතක් කැපීම කියන යටතේ අපි ඒක තව දවසක ඉගෙන ගමු. හරි. දැන් මේ තියෙන්නේ වැඩිහිටි කෙනෙකුට අතක් කපන විදිහ. හරි. ඔන්න මුදුනේ ඉඳන් අඟල් 4/2 පහත් කරා. ඊළඟට අපි ගන්න ඕන අංක 2 උරහිස කියන මිනුම. මෙයාගේ උරහිස 16යි. දෙකෙන් බෙදුවා 8යි. මේ 4/2 පහත් කරලා අක්ෂයේ ඉඳලා මේ පැත්තට යන්න ඕනේ අඟල් කීයක්ද 8ක්. අඟල් 8ක් යන්න ඕන. ඔතෙන්ට මම වැදගත් නීති දෙකක් කියනවා. ඔන්න මේවා හැම අමතක කරන්න එපා. තරු දාලා ඔයගොල්ලෝ සටහනක් එහෙම හදා ගන්නවා නම් තරු දාලා හදා ගන්න. හරි තරු දාලා මේ සටහන් ලියා ගන්න. එහෙම නැත්නම් අත කැපුවට පස්සේ තරු පේනවා. හරි. ඒ නිසා ඔන්න මේ බලන්නකෝ. ඔන්න පළවෙනි තරුව යටතේ මම දෙනවා මෙන්න මේ නීතිය. වැඩිහිටි කෙනෙක්ගේ වැඩිහිටි අයෙකුගේ මෙම රේඛාව අඟල් 8ට අඩු විට 8ක් ලෙස ගන්න. 8ක් ලෙස ගන්න. පළවෙනි නීතිය ඒක. දැන් වැඩිහිටි කියලා කියන්නේ මම ඔයගොල්ලන්ට මීට කලිමුත් මතක් කරලා තියෙනවා වයසින් ඉන්න පන්තියෙන් කියන්න බෑ. පපුවට මිම්මෙන් තමයි කියන්න පුළුවන්කම තියෙන්නේ. පපුවට මිනුම අඟල් 28ට උරහිස 14ට වඩා වැඩි නම් මෙන්න මේ රේඛාව අඟල් 8ට වඩා අඩු වෙන්න බෑ. අඟල් 8ට වඩා අඩුවෙන් ආවොත් ඒ කියන්නේ 7/7 7.3 කාලා ආවොත් 8ක් ගන්න ඕන. හරි. ඊළඟ දේ තමයි මහත වැඩි අය ඉන්නවනේ නේද? හරි. මේ බලන්නකො මහත වැඩි අයට තියෙන නීතිය. පපුවට 38ට වැඩි නම් මහතයි කියන්නේ මෙතනදී මම සලකනවා පපුවට 38ට වැඩි නම් මෙම රේඛාව අඟලක් හෝ අඟල් 1/2ක් වැඩියෙන් ගන්න. දැන් මෙයා එහෙම කෙනෙක්ද? මෙයා එහෙම කෙනෙක්ද? ඔව් පපුවට 40යි. ඒ කියන්නේ 38ට වඩා වැඩි. එහෙනම් මෙයාගේ උරහිස දෙකෙන් බෙදලා ආවේ 8යි. මෙයාට අඟලක් හෝ 1/2ක් එකතු කරන්න ඕනේ. පපුවට 40 නිසා අඟලක් එකතු කරපුවාම ඇති. හැබැයි
පපුවට 44 43 නේද? ඒ කියන්නේ සාමාන්‍ය 43ට වඩා වැඩි වෙනවා නම් අඟල් එකමාරක්ම මෙතනදී එකතු කරන්න. හරි. දැන් මෙයාගේ පපුවට 40 නිසා ඔන්න මම අඟලක් එකතු කරා 9යි. එහෙනම් මෙන්න මේ හරස් රේඛාව මෙයාගේ ගන්න ඕනේ. එහෙනම් 8ක් ආවට 8ක් නෙමෙයි ගන්න ඕනේ 9ක්. ඇයි පපුවට 38ට වැඩි නම් අඟලක් හෝ එකමාරක් උරහිස දෙකෙන් බෙදෙන රේඛාවට වඩා වැඩිපුර ගන්න ඕන නිසා. හරි. ගත්තා. ඊළඟට අතවටට අදාළ ගාන හදමු. අතවට මම ඒ ගාන හදන්නම්. මට ඉඩ නැති නිසා මම අර උඩින් හදපු ගාන පොඩ්ඩක් මකලා මේ බලන්න. මෙතනින් හදන්නම්කෝ. ඔන්න තුන්වෙනි ගාන. අතවට කියන මිනුම ගන්න ඕන. අතවට මෙයාගේ 12යි. දෙකෙන් බෙදුව 6යි. මහම් මාසි භාගයයි 6මාරයි. දැන් මේක මූලික බ්ලවුස් එකකට අල්ලන අතක්. ඒ නිසා මේකට බුරුලට අඟල් එකමාරක් එකතු කරාට කමක් නැහැ. එහෙනම් 6යි 7යි 8යි. ආන්න. එහෙනම් මෙන්න මේ අත වට රේඛාව මෙතන ඉඳලා මේ පැත්තට ගන්න ඕනේ අඟල් 8ක්. ආන්න. මේ තියෙන්නේ අතේ වාටිය රේඛාව. එතකොට අතේ උරහිස දෙකෙන් බෙදලා අඳපු රේඛාවට කියනවා අතේ උරහිස් රේඛාව කියලා. ඔයගොල්ලන්ට මම තව දෙයක් කියලා දෙන්නම් වාටිය රේඛාව අඳින්න. මේ මූලික බ්ලවුස් එකක නැත්නම් ෂර්ට් බ්ලවුස් එකක අත වටමින්මක් නැතුව වාටිය රේඛාව අඳින්න පුළුවන්. ඒ කොහොමද? මෙන්න මේ උරහිස් රේඛාවට වඩා අඟලක් අඩුවෙන් වාටිය රේඛාව ගන්න. එච්චරයි. මේ උරහිස් රේඛාව 9ක් ආවනම් වාටිය රේඛාව 8ක් ගන්න. මේ උරහිස් රේඛාව අපි හිතමු කාගේ හරි ආවේ 8යි. එහෙනම් වාටිය රේඛාව ගන්න 7යි. හැම වෙලේම මේ උරහිස් රේඛාවට වඩා අඟලක් අඩුවෙන් ගන්න වාටිය රේඛාව. මොකටද? ෂර්ට් බ්ලවුස් එකකට. මූලික බ්ලවුස් එකකට. හරි. දැන් අපි අංශය හැඩ කරමු. මේ උරහිස් රේඛාවේ කෙළවරයි මෙන්න මේ වාටිය රේඛාවේ කෙළවරයි අතර අංශය හැඩ කරමු. ඊළඟට මම වාටියට අඟල් එකමාරක් එකතු කරා. එහෙනම් මෙතන ඉඳලා උඩට අඟල් එකමාරක් ගිහිල්ලා මම වාටියට වෙන් කරන්න ඕන. මේ රේඛාවට කියමු වාටිය නැම්ම රේඛාව. වාටිය නැම්ම රේඛාව. හරි. දැන් මේ අත් මුදුන හැඩ කරන විදිහ බලමු. පුරුදු අයත් ඉන්නවා අත් මුදුන හැඩ කරන්න. පුරුදු නැති අයත් ඉන්නවා. දන්නේ නැති අයත් ඉන්නවා. අපි හැමෝටම පුළුවන් විදිහට මේක කියලා දෙමු. මේ බලන්න. මෙන්න මේ අතේ මුදුනයි මෙන්න මේ කෙළවරයි අඩි රූල තියලා යා කරන්න. හරි. දැන් මේ රේඛාවේ හරියටම මැද හොයාගන්න. ඔන්න හෙව්වා. මෙතනයි මෙතනයිත් මැද හොයන්න. හරි. හොයාගත්තා. මෙතනයිත් හොයන්න. අන්න එතනත් හෙව්වා. හරි. දැන් මොකද කරන්නේ? දැන් මේ උඩ ඉඳන් පහළට එනකොට මේ ඉස්සලම හම්බෙන ලක්ෂයේ ඉඳලා අඟල් භාගයක් උඩට යන්න. භාගයක්. මෙතන මේ ලක්ෂයේ ඉඳන් කොහෙටවත් යන්න එපා. මෙතන ඉඳලා පහළට එන්න අඟල් භාගයක්. මෙතන ඉඳලා පහළට ලකුණු කරන්න අඟල් භාගයක්. හරි. දැන් හැඩ කරමු. කොහොමද? මේ මුදුනේ ඉඳලා මේ භාගෙට. එතන ඉඳලා මේ මැද්දට. එතන ඉඳලා මේ භාගෙට ආන්නොයි කෙලවරට අත් මුදුන ඔන්න ඔය විදිහට හැඩ කරන්න. පුරුදු ඕන කෙනෙකුට ලස්සනට අත් මුදුන හැඩ කරගන්න පුළුවන්. මේ අත කපද්දී මෙන්න මෙතන පොඩ්ඩක් වැඩිපුර තියලා කපන්න. මෙහෙම අඟලක් විතර වැඩිපුර ඔහොම තියලා කපන්න. මොකද වාටිය නමනකොට ඒ අඟල ප්‍රයෝජනවත් වෙනවා අතේ වාටිය මහන්න. ඔන්න ඔය විදිහට තමයි මූලික අතක් කපාගන්නේ. මේ අත කපනකොට මෙන්න මේ දාරය අපි නැම්මට තියන්න ඕනේ. අපි ලියමු නැම්ම කියලා. හරි. දැන් අපි මූලික බ්ලවුස් එකේ ඉස්සරහ පළුව පිටපස පළුව මීට කලින් අපි බැලුවා. ඊට පස්සේ මූලික අත ඉගෙන ගත්තා. දැන් අපි ඉගෙන ගන්න ලෑස්ති වෙන්නේ මූලික කොලරය. හරිම ලේසි. මේ බලන්නකෝ. මූලික කොලර එකක් කපනවා නම් අපි හිතමුකෝ සුදු ගවුමට හරි බ්ලවුස් එකකට හරි මූලික කොලර එකක් දානවා නම් ඉස්සෙල්ලාම කරන්න ඕනේ ඇඳුමේ උරිස් දෙක මූට්ටු කරලා ඇඳුමේ කරවට මැන ගන්න ඕනේ. කොලර එක ඇල්ලෙන කොටසේ කරවට මැන ගන්න ඕනේ. අපි හිතමු ඇඳුමේ කරවට උරිස් දෙක මූට්ටු කරාට පස්සේ ඇඳුමේ කරවට
අපි හිතමු අඟල් 14යි කියලා හිතමු. හරි. ඇඳුමේ කරවට 14යි නම් 14 දෙකෙන් බෙදුවා 7යි. මෙහුම් වාසි භාගයක් එකතු කරා 7මාරයි. දැන් අපි 7මාරක් දිග පළලාගල් 3මාරක් වෙන කොටුවක් අඳින්න ඕන. අපි රෙදි කපනකොට මේ දාරේ නැම්මකට තියන්න ඕන නිසා මෙතනදී අපි මේ සටහනේ නැම්ම කියලා ලියාගමු. හරි. දැන් ඔන්න බලන්න කොලර් එකේ මුල් හැඩයක් තියෙනවා සුදු ගවුමේ හරි මූලික බ්ලවුස් එකේ හරි කොලර් එකක් අල්ලනකොට ඔන්න ඒ උල් හැඩය ගන්න විදිය බලන්න. මෙතන ඉඳලා සාමාන්‍යයෙන් අඟල් 1මාරක් විතර ප්‍රමාණවත්. වැඩිපුර උල් හැඩය ඕන නම් අඟල් 2.5මාරක් දික් කරන්න පුළුවන්. මෙතන ඉඳලා අඟල් 1මාරක් දික් කළා මෙන්න මෙතෙන්ට යා කරන්න. හරි. දැන් මේ දාරේ නැම්මට තියලා කපලා මෙන්න මේ කොටස තමයි කරට ඇල්ලෙන්නේ. කරට අල්ලන පැත්ත. මේ කොලර් එක ගොඩාක් වෙලාවට ඩබල් දාලා මහන්නේ. ඒ නිසා තමයි මේ පැත්ත මෙහෙම නැම්මකට තියලා ගන්නෙ. හරි. ඔන්න මේ තමයි මූලික කොලරය. අපි මූලික කොලර් එක මූලික බ්ලවුස් ඒ ටික ඉගෙන ගත්තා. අපිට පුළුවන් දැන් මූලික බ්ලවුස් එකට අදාළ වීඩියෝ බලලා මූලික බ්ලවුස් එකේ ඉස්සරහ සහ පිටපස පළුව නිවැරදිවම කපා ගන්න පුළුවන්කම තියෙනවා. මූලික කොලර් එක දිහා බලලා ඒවත් නිවැරදිවම කපා ගන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් ඕගොල්ලන්ට පුළුවන් ලස්සන මූලික බ්ලවුස් එකක් කපා ගන්න.